සාදරයෙන් පිළිගන්නවා අද වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝෙන් ගෙනාවේ ෆ්ලෑෂ් 6 වෙනි සීසන් එකේ 15 වෙනි එපිසෝඩ් එක. ඉතින් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉතින් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට අපි දාන වීඩියෝ notification එකම අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන්. එහෙනම් වැඩි කත නැතුව යමු වීඩියෝ එකට. අනේ බැරි අයිරිසි ස්ටයිල් ලැබ් එකට එන දර්ශනයකින් මේ වෙලාවේ කාල සුරක්ෂිතතාවගාරයේ විදුලිය බිඳ වැටීමක් සිදු වෙලා තියෙනවා. ඉතින් බැරි මේක බලනකොට මෙතන කරන්ට් එක යනවා. ඉතින් දෙන්නම යනවා ලැබ් එකේ රහස් කාමරයට. එතන නෝරගෙන් පණිවිඩයක් තියෙනවා. ඉතින් නෝරා කියන්නේ මම ඔයාලට හැමදාමත් ආදරේ මේක දීකටම දීපේ විදිහින් තියෙනවා. ඉතින් එකපාරට මෙතන පරිපත පිච්චිලා යනවා. දැන් පෙන්නන්නේ මාස 4කට පස්සේ ස්ටාර් ලැබ් එක. මේ වෙලාවේ කැමිල් අහනවා ෆිස්කෝගෙන් මම එන්න හැම වෙලාවෙම කලබලෙ ඉන්නේ කියලා. ඉතින් ෆිස්කෝ කියනවා මෙටා ප්‍රදේශයකට එනකොට එහෙම තමයි කියලා. ෂේප් වෙනවා. ඉතින් එතකොටම සැටලයිට් වලින් පේනවා තව ස්පීස්ට කෙනෙක්. ඉතින් කැමිල් අහනවා කවුද මේ කියලා. ෆිස්කෝ නම් කියන්නේ පරණ යාළුවෙක් කියලා. මෙයා තමයි ගොඩ් ස්පීඩ්. මෙයා ඇවිල්ලා තියෙන්නේ අනාගතෙන්. ෆිස්කෝ කියනවා එයා හයිට බොරු ස්පීඩ් කෙනෙක් වගේ කියලා. ඉතින් එතකොටම මෙතනට එනවා අපේ ඇත්තම ස්පීස්ට. ඉන්න අපේ ෆ්ලෑෂ් කොල් ඇවිල්ලා ඉස්සරහා බිල්ඩින් එක කොටින් ගිහිල්ලා ගොඩ් ස්පීඩ් ඉස්සරහට ගිහිල්ලා බිල්ඩින් නරට පොළවේ එව්වා. ඊට පස්සේ ෆ්ලෑෂ් එයාගේ මාස්ක් එක ගලවලා එයාගෙන් අහනවා තමුන් කවුද කියලා. තමුන් සෙන්ටර් ළඟදී මොකද්ද කරන්නේ? ඉතින් එයා අමුතු විදියට කෑ ගහනවා. මේ වෙලාවේ සිස්කෝ කියනවා අපි අල්ලගත්ත 4 වෙනි ගොඩ් ස්පීඩ් කියලා. එහෙම කියලා කට්ටිය මෙතන යනවා. ඉතින් මේ වෙලාවේ ජෝයි අයිරිසුයි පාටියක් ලැස්ති කරනවා. ඉතින් බැරි නම් හොඳ නම් බොනවා. හැබැයි යාට වෙරි වෙන්නේ නැහැ. ඉතින් කට්ටියම දැන් කනවා. ඉතින් ජෝ අහනවා බැරිගෙන් ඔය දෙන්න අතර ප්‍රශ්නයක් නැද්ද? හොඳින් ඉන්නවද කියලා. බැරි කියනවා මුළුදි නම් එපා වෙලා හිටියේ. ඉතින් අපිට තව නෝර කෙනෙක් ලැබෙයිනේ කියලා. එතකොටම බැරිට ඇලර්ට් එකක් එනවා නැගෙනහිර පැත්තේ කර්මාන්ත ශාලාවක පහර දීමක් කියලා. ඉතින් අයිරිස් මෙතනින් යනවා. ඉතින් කේට්ලරුත් මෙතනින් ඉස්සලා යනවා. ඉතින් කේට්ලර්ගේ එයාගේ යාළුවෙක්ගේ අවමගුල් උත්සවයකට. ඉතින් මෙතනට රැම්සිස් රෝසෝ කියලා කෙනෙක් කතාවක් කරනවා. ඉතින් මේ මැරිලා තියෙන්නේ එයාගේ අම්මා. ඉතින් උත්සවය ඉවර වෙලා කේට්ලර් සමුදින්න හදනකොට එයාගේ අතල්ලපු රැම්සිට එයාගේ සීතල දැනෙනවා. ඒ වෙලාවේ කිලර් ෆ්‍රොස් අවුල් ගියේ කියලා හිතන කේට්ලර් මෙතනින් ෂේප් වෙලා යන්න හදනවා. යන්න කලින් රැම්ස් කේට්ලර්ගෙන් අහනවා තේක බොන්න යන්න එන්න කියලා. කේට්ලර් සාගිල්ල එතනින් යනවා. ඉතින් මේ වෙලාවේ අයිරිස් එන හුණු ගොඩක් තියෙන පැත්තකට ජෝ විසි කරපු පෙට්ටි වගේක් හොයන්න. අයිරිස් පෙට්ටිය හොයාගත්තා. ඒ තමයි නෝරාගේ ඇඳුම. අයිරිස් එතන යන්න හදනකොටම එතන කළු කොහරයක් මතුවෙනවා. අයිරිස් උදව්වට අප කෙනාවත් මේකට ඇදලා යන්න හදනවා. ඒත් අයිරිස් එයා බේර ගන්නවා. ඒත් නෝරාගේ ෆ්ලෑෂ් ඇඳුමට තියෙන පෙට්ටිය කළු කොහරය ඇඳුමට යනවා. පහෝදා CCPD එකේ කට්ටිය මෙතන පරීක්ෂණ කරනවා. ඉතින් ෆිස්කොට හම් වෙනා මෙතන තිබිලා තියෙන්නේ යමා කිරණයි චුම්බක ශිෂ්ටය කියලා. ඒ තමයි කළු කොහරය. ඉතින් කට්ටිය ස්ටාර් ලැබ් එකට වෙලා මේ කළු කොහරය ගැන විස්තර හොයනවා. ඉතින් මෙතනට එනවා රැල්ෆ්. ඉතින් මෙයා කාලයකට පස්සේ තමයි මෙහි ඇවිල්ලා තියෙන්නේ. කේට්ලර්ගේ අතින් එකපාරට මෙතන තිබ්බ කීබෝඩ් එකක් අයිස් වෙලා යනවා. ඉතින් කේට්ලර් යනවා ගිම්හාන කාලේ පටන් ගත්ත වෙලේ ඉඳලා එයාට මෙහෙම වෙනවා කියලා. ඉතින් රැල්ෆ් කිව්වහම පොඩි විවේකයක් ගන්න කියලා කේට්ලර් යනවා රැම්සි එක්ක තේ එකක් බොන්න. මේ අතරේ CCPD එකේ ජෝ කුණු අංගනවල සොරකම් වලට අයිරිස්ට දෙනවා. මේ වෙලාවේ කේට්ලර් රැම්සිත් එක්ක තේ එකක් බොන්න ගිහිල්ලා. ඉතින් රැම්සි කියනවා එයාගේ අම්මගේ ශරීරය එයාට ද්‍රෝහි වෙනවා බලාගෙන ඉද්දිම ඉතින් අම්මා නැති වෙච්ච එක ගැන ගොඩක් දුකින් ඉන්නේ. මේ රැම්සි හොයාගෙන තිනවා පිළිකාවට බෙහෙත. කේට්ලර් අහනවා මේකේ බන්ධනකාරකේ මොකද්ද කියලා. ඉතින් මේකෙන් වෙන්නේ එයාලගේ කැමැත්ත නැතුව එයාලට මෙටා හියුමන් කරන එක. එයාලම මෙටා හියුමන්ලා කරන එක. ඉතින් මේකට රැම්සි යොදාගෙන තියෙන ඩාර්ක් මැටර්. රැම්සි කියන එයාගේ පරීක්ෂණයට ඕන ඩාර්ක් මැටර් ස්ටාර් ලැබ් එකෙන් ගන්න පුළුවන්ද කියලා. ඒත් කේට්ලර්ගේ උත්තරේ බෑ කියන එක. රැම්සි යා ඉන්නේ කොහෙද කියලා අමතක වෙලා කේට්ලර්ට කෑ ගහලා මෙතන යනවා. ඉතින් ඔයාලට මතකයිනේ කුණු ගොඩ ගාවින් මතුවන කළු කොහරය. ඒක මෙතනම මතුවෙනවා. කේට්ලර්ට කේට්ලර්ව ඒකට ඇදලා යන්න හදනවා. ඒත් කේට්ලර් එතන තිබ්බ කණුවක් අල්ලගෙන බේරෙනවා. හැබැයි මේ වෙලාවේ කිලර් ෆොස් ආවේ නෑ. කේටි කළු කොහරයට ඇදලා යනකොටම මෙතනට එන ෆ්ලෑෂ් එයාව බේර ගන්නවා. ඉතින් ස්ටාර් ලැබ් එකට
එකට වෙලා කේට්ලා එක ගැන හිතේ ඉන්නකොට මෙතනට එනවා අයිරිස්. එයා හොයාගෙන තිනවා PCPD එකේ වාර්තා වලින් කුණු ගොඩින් හොරකම් කරපු චෙස්ටර් කියන විද්‍යාඥයෙක් ගැන. අයිරිස් එයාගේ වීඩියෝ එක ප්ලේ කරනවා. ඉතින් චෙස්ටර් විකාර වගේ කියවලා අන්තිමට එයා අද උපකරණය ඔන් කරනවා. හැබැයි ඒක නිසා එයා අතින් අහම්බෙන් කළු කුහලයක් ඇදෙනවා. මෙයා ඒක අල්ලනවා. එතනින් වීඩියෝ එක ඉවරයි. ඉතින් මේ වෙලාවේ රැල්ෆ් කේට්ලට උපදෙස් දෙනවා. රැල්ෆ් අහනවා එයාගෙන් මොනවා හරි අසාමාන්‍ය දෙයක් වුණාද කියලා. කේට්ලා කියනවා එයාගේ තාත්තා මැරුණ එකයි රැම්සිගේ අම්මගේ මගුල් උත්සවයේ සාමාන්‍යයි කියලා. ඉතින් රැල්ෆ් හිතන් ඉන්නේ රොපොස් එයා මැරෙයි කියලා බය හිතලා කියලා. ඉතින් දැන් පෙන්නන රැම්සි එයාගේ අම්මගේ සෝනකාට වෙලා ඉන්නවා. ඉතින් මෙතනට කෙනෙක් යනවා. රැම්සි එයාට සල්ලි දීලා ලොකු තුවක්කුවක් ගන්නවා. ඉතින් මේ වෙලාවේ අයිරිස්ගේ සිසිලුයි චෙස්ටර්ව හම්බෙන්න ඉස්පිරිතාලට ගිහිල්ලා. නර්ස්ලා නම් කියන්නේ එයා ආපු දවසේ ඉඳලා ඔහොම බලාගත්තු බලාගෙන ඉන්නවා කියලා. අයිරිස් චෙස්ටර්ට කතා කරන්න කොච්චර උත්සාහ කරත් කිසිම කතා බහක් නැහැ. ඉතින් එළියට යද්දි සිසිල් අහනවා අයිරිස්ගෙන් ඊයේ ඔයා කුණු අංගණයට ගියා නේද? නෝරගේ අඳුම හොයාගෙන. ඊට පස්සේ ඒක නැති වුණා නේද කියලා. එතකොට අයිරිස්ට මොකක් හරි මතක් වෙලා ආපහු චෙස් දෙන්න දඬ යනවා. අයිරිස් කියනවා කළු කුහරය තමයි චෙස්ටර්. මේකට ඩිස්කෝ හදලා තාරකා බෝම්බයක්. බැරිලා තියෙන්නේ ඒක කළු කුහරය ඇතුළට දාලා උකුරවන්න. එතකොටම මෙතනට අයිරිස් එනවා. අයිරිස් කියනවා කළු කුහරය තමයි චෙස්ටර් කියලා. ඉතින් මේක ගැන හොයනකොට කේට්ලා චෙස්ටර්ගේ මනසේ ඉතිරදී තියෙන්නේ කළු කුහරය ඇතුළේ කියලා හොයාගන්නවා. ඒ විදිහට චෙස්ටර්ගේ මනසේ ළඟින් තැන් වලින් තමයි කළු කුහරය මතුවෙන්නේ. ඉතින් බැරි තීරණය කරනවා කළු කුහරය විනාශ කරන්න නැතුව චෙස්ටර් බේරගන්න. මේ වෙලාවේ කේට්ලාගේ ෆෝන් එකට රැල්ෆ්ගෙන් ඇලර්ට් එකක් එනවා. විලයනයක් උණු වෙනවා දිය වෙනවා. විලයනයක් උණු වෙලා දිය වෙනවා. ෆොස් ඉක්මනට අවශ්‍යයි කියලා. ඉතින් ෆොස් මිත්‍රට එනවා. මේ රැල්ෆ් ෆොස් එක කතා කරන්න ඕනේ හින්දා බොරුවක් කියලා තියෙන්නේ. රැල්ෆ් අහනවා ඇයි ඒවා හැංගිලා ඉන්නේ කියලා. ඉතින් ෆොස් කියනවා එතන ෆ්ලෑෂ් හිටියා. අනික මට මැරෙන්න බයත් නැහැ. රැල්ෆ් කියනවා ෆොස්ට ඕන වෙලා තියෙන ජීවිතය හොඳට ගත කරන්න කියලා. එහෙම කියලා රැල්ෆ් වෙනවා. ඉතින් දැන් පෙන්නන්නේ අයිරිස් සහ බැරි නෝරා ගැන කතා වෙනවා. ඒ වෙලාවේ අයිරිස් එයා කසල් ළඟට ගියා ඇත්තම හේතුව බැරිට කියනවා. ඉතින් ඇලර්ට් එකක් එනවා නගරයේ මැද විශාල කහුකුරයක් එල්ලලා කියලා. ඉතින් බැරි හදන්නේ කුහරය ඇතුළට ගිහිල්ලා චෙස්ටර්ගේ විඥානය අරන් එන්න. රැල්ෆ් කියනවා ස්පීඩ් ෆෝස් එක බැරිව ආරක්ෂා කරයි කියලා. හැබැයි එහෙම නොකළොත් තප්පර ගන්නකදී බැරිව අණු පරමාණු වෙනකන් කෑලි කරලා දාවි කියලා. බැරි නම් කියන්නේ ස්පීඩ් ෆෝස් එක ඒ බලයට වඩා බිලියන ගණක් ශක්තිමත් කියලා. ඒත් බැරි ඒක ඇතුළට ගියත් චෙස්ටර්ගේ මනස හානියකින් තොරව එළියට ගන්න ඕන වෙනවා. ක්වොන්ටම් කම්පියුටර් එක. ඒත් ඒවා තියෙන්නේ අනාගතේ. බැරිට මතක් වෙනවා නෝරාගේ අත්වැස්ම. ඒක තව මෙහෙ තියෙනවා. ඉතින් ඩිස්කෝ ඒකේ බැරිගේ ඇඳුමට හයි කරනවා. ඒ අතරේ රැල්ෆ් ෆොස් එක එතනට යනවා කට්ටිය වේරගන්න. මේ වෙලාවේ පෙන්නනවා ජෝ වැඩ වගේ කළු කුහරය ඉස්සරහට යනවා. මේ වෙලාවේ සිසිල් චෙස්ටර්ව ලැබ් එකට ගෙනල්ලා. ඉතින් ෆ්ලෑෂ් කුහරය දෙපැත්තේ බිල්ඩින් දෙක උඩින් වටේට දුවනවා. එයාට අවශ්‍ය වේගය හදාගන්න. ඉතින් ෆ්ලෑෂ් හරියට සුපර්මෑන්ගේ පියාඹලා කළු කුහරය ඇතුළට යනවා. ඉතින් බැරි චෙස්ටර්ගේ විඥානයත් අරගෙන ලැබ් එකට ඇවිල්ලා චෙස්ටර් ඉන්න මැක් එක ඇතුළට දානවා. ඉතින් හිතුවා වගේ කළු කුහරය වෙහිලා යනවත් එක්කම වෙස්ටර්ට සිහිය එනවා. චෙස්ටර් S2 තාමත් තැඹිලි පාටයි. කේට්ලා කියනවා එයාව ඒ විදිහටම සති 4ක් යනකම් තියන්න වෙයි කියලා. මේ වෙලාවේ රැම්සි ඩාර්ක් මැටර් පාවිච්චි කරලා එයාගේ පිළිගාව නැති කරන්න හදනවා. එයා ඩාර්ක් මැටර් එයාටම එන්නත් කළගත්තා. ඒ වැඩිය සාර්ථක වුණා. ඒ වුණාට එක පාරටම රැම්සි අත කළු පාට වෙලා ගියා. ආයෙත් නිකන් වෙනම් වගේ. ඉතින් දැන් පෙන්නන්නේ බැරි අයිරිස්ගේ ඉන්න දර්ශනය. ඉතින් බැරි කළු කුහරයට ගිහලා නෝරාගේ සූට් එක අරන් ඇවිල්ලා. බැරි කියනවා නෝරාගේ වීඩියෝ එකේ තිබුණට වඩා සූට් එක හොඳ නැහැ කියලා. ඉතින් අයිරිස් කියනවා නෝරාට ගෞරව කරන්න පුළුවන් දෙයක් අපි ළඟ තියෙනවා කියලා. බැරි ඒක ඇත්තටම ෂෝයි නේද කියනකොටම මෙතන නමුත් එක්කෙනවා. බැරි ආනෝ එයාගෙන් මොනවද වෙට ඕනේද කියලා. ඉතින් එයා කියනවා
තමුන්ගේ විශ්වය බේරගන්න කියලා. මෙයා කියනවා මට ඕනේ ඔයාලව අධෛර්යමත් කරන්න බලාපොරොත්තු තියාගන්න කියලා. මේ වෙලාවෙන් කියනවා ෆ්ලෑෂ් අතුරුදහන් වෙන්නේ 2024 නෙමෙයි 2019 දෙසැම්බර් 10 කියලා. බැරි අහනවා ඒක නවත්තන්න මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් මෙයා කියනවා ඉදිරියේදී ඇති වෙන අවදානම් තත්ත්වෙන් මිනිස්සු බිලියන ගාණක් බේරෙන්න ෆ්ලෑෂ් අනිවාර්යෙන් මැරෙන්න ඕනේ කියලා. ඉතින් වීඩියෝ එක හොඳට ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ආයි ඊළඟ වීඩියෝ දානකොට අනිවාර්යෙන් ඔයාලට නොටිෆිකේෂන් එක මාගෙන් ලැබෙයි.